මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දෙසැම්බර් 7 අද දින හවස 4ට නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 7ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මට්ටම් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම 2025 දෙසැම්බර් 7 වන දින හවස 4 සිට 2025 දෙසැම්බර් 8 වන දින හවස 4 දක්වා වළංගු බවයි එම නිවේදනයේ සඳහන්. පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායෑම් බැවුම් කඩාවැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි අනතුරු වලින් වැළකීම සඳහා ආරක්ෂිත ස්ථාන කරා ෂණිකව ඉවත්වන ලෙසයි ඒ මගින් දැනුම් දෙන්නේ. ඒ අනුව ඉවත්වීමේ අවධානම සහිත ප්‍රදේශ ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටිය මාවනැල්ල අරනායක ගලිගමුව යටියන්තොට රඹුක්කන සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම අලව්ව මාවතගම මල්ලවපිටිය සහ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර පාතහේවා හැට හරිස්පත්තුව දොළුව තුම්පනේ පූජාපිටිය උඩුනුවර ගඟවට කෝරළය අකුරණ මිනිපේ උඩපලාත හතරලියද්ද කුණ්ඩසාලේ පාන්විල මැදදුම්බර උඩුදුම්බර දෙල්තොට පස්බාගේ කෝරළේ යටිනුවර සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් නම් කර තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට විල්ගමුව ලග්ගල පල්ලේගම අමන්ගඟ කෝරළේ උකුවෙල මාතලේ නාවුල පල්ලේ පොළ සහ යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් එමෙන්ම අවධානයේ සිටීමේ අවදානම් මට්ටම සහිත ප්‍රදේශ ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හපුතලේ ලුණුගල හල්දුම් මුල්ල සහ පස්තර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්බල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සහ අවට ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ අඹගමුව කෝරළේ නෝවුඩ් කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත සහ කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ අවට ප්‍රදේශත් නම් කර තිබෙනවා.